ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්මික වාසනාවන්ත පින්වතුනි සෑම දිනම සවස ඊළඟපස සම්බුද්ධ පූජා පැවැත්වීම සඳහා සූදානම් වෙමු. පළමුවෙන්ම සාදුකාරය පවත්වා පන්සිල් සමාදන් වීමට දෙවරක් නමස්කාරය කියමු. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि
Dua
ධම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දීවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ වැඩමවා වැඩ සිටින අතිගෞරවනීය නායක මහත්මයාණන් වහන්සේලා ප්‍රධාන පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සද්ධායිකාමී පුණ්‍යවන්ත පින්වතුනි පින්වතියනි දූ දරුවනි සෑම දිනම ඒක රාශී වෙලා අද හංගලන්කිත ඓතිහාසික මාතංගල රාජමහා විහාර පුණ්‍ය භූමියේදී මේ පුදවිනේ වැඩ සිටින රාජපුරුෂිත ශ්‍රී ලබරන් බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා එවාගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු වහන්සේලා උදෙසා සැරියුත් කුඩලතේ සව මහරහතන් වහන්සේලාගේ සීවලී මහරහතන් වහන්සේගේ බාකුල මහරහතන් වහන්සේගේ අනුරුදු මිහිඳු මහරහතන් වහන්සේ යන මේ උතුම් මහරහතන් වහන්සේලාගේ ශාරීරික ධාතු වහන්සේලා උදෙසා ඊතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළියෙල කර අශ්වර්ය පහන් චතුර්මුඛ සහිත ගිලාපස සම්බුද්ධ පූජාව අවශේෂාන්ත බුද්ධ පූජාවను ඊතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පූජා කරලා අවසන් වන අවස්ථාව. අද මේ උතුම් පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ වැවතැන්න ගම්මානයේ පදිංචි DMLG ප්‍රියන්ත මහත්මයා ස්වාමී දියණිය දූ දරුවන් අසල්වැසියන් හිතවතුන් ඒක රාශිය වෙනුවෙන් සියලු දෙනාගේ මානව බලාපොරොත්තු වශයෙන් අද දින ජන්මදිනයේ සමරන DMLG ප්‍රියන්ත මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත් එවාගේම ඉමානී දියණියගේ ග්‍රහපොරොත්තු වීමට සහ ධනංජය කසුන් යන පුතුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව වාසය කරන WM සෝමාදීව සූර්ය මෞතුමිය විසෝමයේ මෞතුමිය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් එවාගේම නිදුක් නිරෝගී සම්පූර්ණ පූජාවට සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කියන අරමුණ ඇති කරගෙන සම්බුද්ධ පූජා කරන්නට යෙදුණි. ඒ වගේම අද මේ උතුම් සම්බුද්ධ පූජාවට වගේම වාර්ෂිකව පිරිවෙන් විහාරස්ථානයේ දානමය පින්කම සිදු කරන වැඩිමහල් ප්‍රදේශයේ පදිංචි මේ පින්වත් දායකයන් සෑම දෙනාම එවාගේ ගෞරව මහා සංඝරත්නයන් මේ වසරේදී වාර්ෂික දානමය පින්කම සිදු කිරීම සඳහා පිරිවෙන් විහාරස්ථානයේ සහභාගී වුණා. ඒ හැම දෙනාම මේ උතුම් සම්බුද්ධ පූජාවට සහසම්බන්ධ වුණා. මේ උතුම් පින්කම සිදු කරන්නට යෙදුණා. එනිසා අපි මේ මොහොතේ පුදුවේ කල්පනා කරමු. ඔබ හැම දෙනාම එක රාශී වෙලා සිදු කර මේ ආනිසංසදායී පින්කමින් රැස් කරලා සියලු පුණ්‍ය ශක්තිය පරම සුසුසු රකින සියලු දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. දේවතාවුන් වහන්සේලා මේ ලබාගෙන ඔබ අපත් දුසසු
අත්දිවත් ආරක්ෂා කරමින් ප්‍රාර්ථනා කරන ලෝකයේ උතුම් අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කරගනිත්වා කියන සාදු ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තම තමන්ගේ නමින් මිය පරලෝකීය මව්පියන් නැත්නම් වැඩිහිටියන් ගුරුවරුන් නැත්නම් සහාය ඥාතිත මිත්‍රාදීන් නැත්නම් ඒ අය ඇතුළු මේ සකල සත්වයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ සංසාර ගමන සකවත් කරගනිත්වා, සසර කෙටි කරගනිත්වා කියලා පතන ලෝකයේ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කරගනිත්වා කියන සාදු සුජීවන්ත වැඩ සිටින ගෞතම මහා සංඝරත්නයේ මෙහිණින් වහන්සේලාට උපාසක උපාසිකාය මේ බුදු සසුන සුරකින සිව්වන පිරිසට එවාගේම අද දින සම්බුද්ධ පූජාවේ දායකත්වයේ දරන ඩී.එම්.ඒ. ප්‍රියන්ත මහත්මයා ඇතුළු මේ පවුලේ හැම දෙනාටම එවාගේම වැලිමඩ ප්‍රදේශයේ සිට සහභාගී වන මේ පින්වතුන් හැම දෙනාටම ඔබගේ පවුල්වල දූ දරුවන් දෙමව්පියන් වැඩිහිටියන් ඥාතිහිත මිත්‍රාදීන් ආදිවලට සියලු දෙනාටම ලෝවාසී ජනතාවට සුජීවන්ත සකල සත්වයාට යහපතක්ම වේවා, නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඔබ කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සිතට පතන සියලු බලාපොරොත්තු අරමුණු මෙලෙසින්ම සම්පූර්ණ වේවා, සම්පූර්ණ වේවා. දරුවන්ගේ අධ්‍යාපන විභාග රැකී ආරක්ෂාවේ කටයුතු සාර්ථක වේවා. ඔබ කරන කියන පොතෙන්වත් දෙලෙන්දා ව්‍යාපාර රැකී ආරක්ෂා කටයුතු දිනින් දින වේවා. මෙලොව ජීවිතයේ දැහැමි වේවා. මෙන්න පින්දහම් සිද්ධ කරගන්නට තව තවත් ශක්තිය සැලසේවා. සසර ගමන සුවපත් වේවා, කිටි වේවා. ධර්මාවබෝධයෙන් මඟඵල ලබා අමා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය කුසල ශක්තියක් වේවා, දාන කාරුණිකාවක් වේවා, නිවන් දකිත්වා කියන සාදු ආශිර්වාද ප්‍රාර්ථනා වන්දනා කරන්න. අභිවාදන සීස්ස නිච්ඡං වද්ධාපචායං චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සද්ද සම්පatti මේවච අතෝ